आवता හෙලෝ අද මම වීඩියෝ එකක් කරන්න කියලා හිතන් ඉඳියේ නැහැ. හැබැයි මේක හදිසියේ තීරණය වුණ ගමනක්. අද මම වැඩ කර ඉද්දි මගේ මියන්මාර් යාළුවෙක් ඉන්නවා. එයා ඇවිල්ලා කිව්වා මරිසන් අද අපි දෙන්නත් එක්ක එයාලගේ මියන්මාර් ෂොප් එකකට යමුද කියලා කෑම කන්න. ආපු ගමන් ඉතින් මාත් ඉතින් කිව්වා හරියනම් යමු කියලා. මොකද මට හෙට නිවාඩුයි. නැත්නම් මම වැඩ තිබුණා නම් කොහෙත්ම එන්නේ නැහැ. මොකද අමාරු වැඩ කරන්න ඊට පස්සේ ඇවිදලා හෙට නිවාඩු හින්දා මං එයාට කිව්වා එහෙනම් අපි දෙන්න යමු කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ට්‍රේන් එකේ නැගලා ස්ටේෂන් 4ක් විතර පහු කරගෙන ඇවිල්ලා තමා ඔය යන්නේ. ඉතින් දැන් ඔය අපි දෙන්න පඩිපෙළ නැගගෙන යන්නේ ඒ ෂොප් එකට. ඒක තියෙන්නේ 3rd floor එකේ. sorry 3rd floor නෙවෙයි 2nd floor එකේ. ඉතින් ඔන්න අපි ආවා. වෙලාවට ඕපන් කරලා තිබුණේ වෙලාවේ. දෙන්න ටක් ගාලා ආපු ගමන් ඉක්මනට වාඩි වෙලා මෙනු කාඩ් එක අරගෙන ටක් ගාලා බැලුවා මොනවද අපි ඕඩර් කරන්න කියලා. මොකද මට හෙට නිවාඩු වුණාට මගේ යාළුවට හෙට නිවාඩු නෑ. යාට වැඩ. අපි එනකොටත් ටිකක් හවස් වුණා. මොකද මට ඕෆ් වුණේ 5ට. අපි දෙන්න 5ට ඕෆ් වෙලා තමයි ඔය ආවේ. අපිට ට්‍රේන් එකේ යන්න පැය භාගයක් වගේ ගියා. කොහොම හරි අපි ඔය ෂොප් එකට එනකොට 6:00 වගේ වෙලාව. ඉතින් අපි ආපහු යන්නත් ඕන ඉක්මනට. ඒ හින්දා අපි ඔය ටටක් ගාලා මොනවා හරි ඕඩර් කරන්න බලනවා. මට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ මොනවද ඕඩර් කරන්න කියලා. මොකද මියන්මාර් කෑම ගැන මම එච්චර දන්නේ නැති හින්දා ඉංග්‍රීසි වලිනුයි ජපනීස් වලිනුයි තියෙනවා. කියවර තේරුම් ගන්න පුළුවන් මොනවද මේ කියලා. ඒත් අර රසද නැද්ද කියන එක මම දන්නේ නැති හින්දා මම නෙවෙයි සිලෙක්ට් කරේ. මගේ යාළුවා කිව්වා ඔයා කැමති එකක් කියන්න කියලා. ඒත් මම දන්නේ නැහනේ. මම ඔය ඉතින් අහනවා මේකේ සැරයිද මොන වගේ රසවලද තියෙන්නේ කියලා. යාමට කියලා දුන්නා. ඊට පස්සේ අන්තිමේදී අපි දෙන්න ෆ්‍රයිඩ් රයිස් එකකුයි එක සලාඩ් ජාතියකුයි පපායා සලාඩ් ජාතියකුයි ඊට පස්සේ ඩ්‍රින්ක්ස් වලින් ඔරෙන්ජ් ජූස් තමයි මම අනිත් ජූසස් බොන්නේ නැහනේ. එක ලෙමන් ජූස් එක ඔරෙන්ජ් ජූස් විතරයි. ඊට පස්සේ අපි දෙන්න දැන් ඔය ඕඩර් කරන්න හදන්නේ. බලමු ඒක මොන වගේද කියලා. ඔයිෂිちょっと飲んでみて。どう？මුලින්ම අපි දෙන්න ඕඩර් කරපු ඔරෙන්ජ් ජූස් එක තමයි ආවේ. මගේ යාළුවා නම් බීලා බැලුවා කොහොමද කියලා. ඔන්න දැන් මමත් බිව්වා. ඇත්තට මේක රහයි. ඇත්තම දැන් තිබුණා නම් කියලා මට දැන් හිතෙනවා. ඇත්තට මේක ගොඩක් රහයි. නෝමල් ඔරෙන්ජ් ජූස් එකක් වගේ තමයි. හැබැයි ඒ වුණාට ඒක ටිකක් බිබී ඉන්නකොට අතරමඟදී නිකන් අමුතු රහක් එක දැනෙනවා. මම දන්නේ ඒක කොහොම කියන්නද කියලා. කොහොමයි රහයි ළමයි. ඔන්න ඉතින් මම බලාගෙන ඉඳපු සැලඩ් එක නම් ආවා. මේකේ නම පපායා සැලඩ්. මේක ගොඩක් සැරයි. ඇඹුල් රහකුත් එනවා. හැබැයි අමුතුම රහක් තියෙනවා ඒකේ. ඕක නිකන් කන්නේ නෑ. නිකන් කන්නත් පුළුවන්. ඒත් අර රයිස් එක මික්ස් කරගෙන තමයි කන්නේ. ඔන්න දැන් අපේ රයිස් එක ආවා. ඒකත් ඇත්තටම කිව්වොත් රහයි. රටකජෝ තියෙනවා. ඊට පස්සේ කූනිස්සෝ බැදමක් වගේ තිබුණා. සැර අර අපි කන්නේ chili paste වගේ තමයි. ඒක අපිට ඕන නම් මික්ස් කරගෙන කන්න පුළුවන්. ඒත් බත් එකේ මෙහා පැත්තේ තියලා තියෙන්නේ. ඊට පස්සේ කියුකම්බර්, ඊට පස්සේ කැරට්ස් ඒ වගේ පොඩි පොඩි දේවලුත් කපලා තිබුණා. එලවලු කීපයකට පැත්තකින්. තව මොනවාද જાතියක් තිබුණා ළමයි මම මේක දන්නේ නෑ. මං එයාගෙනුත් ඇහුවා මේ මොනවාද කියලා. කන්න කලින් එයා කිව්වා එයා දන්නෙත් නෑ. චුට්ටක් කාලා බලන්න කියලා. මං කාලා බැලුවා අවුලක් නැහැ. කිරි රහක් වගේ ආවේ. ඉතින් ඔන්න ඔහි කෑවා. ඊට පස්සේ අපි දැන් ඕඩර් කරේ බීෆ් රයිස් එකක්. බීෆ් එකත් ඇත්තම කිව්වොත් හයියක් නෑ. හොඳ මෙලෙක් ගතියට තිබුණ හින්දා ආසාවෙන් ඔක්කොම ඉවරනකම් කෑවා.
මට නම් ඇත්තට මියන්මාර් කෑම හොඳයි. මොකද සැර හින්දා. මේ ජපන් කෑම එච්චර සැර නැති හින්දා මම එච්චර ලොකුවට ආස නෑ. අපි අර සැර කාලා පුරුදු වෙලා හින්දා වෙන්න ඇති. මාත් ගිලිනවා දාගෙන හොඳට ඇත්තම කිව්වොත් ඒ බෝල් එකෙන් එකක්ම වගේ තිබුණා ළමයි මට කා ගන්නත් බෑ. ඔය වෙනකොටත් මට හොඳටම බඩ පිරලා තිබුණේ ඒත් මට ඉතින් හිතුණා මං කෑවේ නැතුත් එයාට දුක හිතෙනින් කියලා තවත් කෑවා ඉතින්. රහයි රහ නැතුව නෙවෙයි ඒතර ලොකුයිනේ ඒක ගොඩාක් තියෙනවා. මට කා ගන්න බැරි තරම් තිබුණා එයාට දුක හිතේ කියලා මං ඉතින් කෑව ඇති වෙන්නේ. අන්තිමට යනකොට හොඳටම බඩ ෆුල් වෙලා මම ගියේ. ඔන්න ඉතින් අපි දෙන්න කාලේ එළියට බහිනකොට හොඳටම රෑ වෙලා ඊට පස්සේ කොහොම හරි කමක් නෑ කියලා අපි ඒ පැත්ත ලස්සනයි මම ඊට කලින් මෙතනට ඇවිල්ලා තියෙනවා මම ජපානයට ආපුම මුල්ම දවස්වල ඊට පස්සේ ඇවිල්ලා නෑ ටිකක් දුර හින්දා දැන් අද තමයි ඔන්න දෙවෙනි දවස කොහොම හරි ඊට පස්සේ කමක් නෑ කියලා අපි දෙන්න පොඩ්ඩක් ඒ පැත්තේ ඇවිද්දා බලන්න දේවල් ගොඩක් තියෙනවා සෙල්ලම් කරන්න තැන් තියෙනවා මාරම ලස්සනයි අර උඩින් යන කේබල් කාස් මාරම ලස්සනයි හැමෝම වීඩියෝ කරනවා ෆොටෝ ගන්නවා මාත් ඉතින් වීඩියෝ කරා ලස්සන හින්දා
අපි දෙන්න ඉතින් හොඳටම ඇවිදලා ෆොටෝස් වීඩියෝස් ඔක්කොම අරගෙන කකුලත් රිදෙනවා දැන් හොඳටම. වේසන්ට කොහොමත් හිට වැඩත් හින්දා යන්න ඕනේ හින්දා අපි දෙන්න දැන් ඔය යන්නයි හදන්නේ. කළුවර හින්දා ඇත්තටම වීඩියෝ කරාට එච්චර පැහැදිලි මදි. ඒක තමයි දැන් ඔය අපි දෙන්න කතා කර යන්නේ. පේන්නේ නැහැ කියලා. ඉතින් අපි දෙන්න ඔය දැන් ගෙදර යන ගමන් ට්‍රේන් ස්ටේෂන් එකේදී අපි දෙන්න දෙපැත්තට වෙන් වෙලා ආවා. මොකද එයා ඉන්නේ අපේ ඇපාර්ට්මන්ට්ස් හරිය නෙවෙයි. එයා ඉන්නේ වෙන පැත්තක. වේසන් පාර බස් එකේ නැගලා එහෙමම ගියා. මම එහෙමම ස්ටේෂන් එකේ ඉඳලා පයින් දැන් මගේ ඇපාර්ට්මන්ට් එක ළඟට ආවා. ළමයි ඔය පේන්නේ සකුරා සුදු පාට සකුරා මාරම ලස්සනයි. අපේ ඇපාර්ට්මන්ට් එක ඉස්සරහම බැහැගෙන එනකොට ඕක තමයි පේන්න තියෙන. උදේට නම් මාරම ලස්සනයි. මම ඉතින් ඒක චුට්ටක් වීඩියෝ කරා. ඒක හරිම ලස්සනයි රැට. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. Thank you for watching.